නොබෝදා කළුපෝවිලිදී අතුරුදාන්ව සිට තලපත්පිටියේදී අද සොයාගත් බිලිඳා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙමාපියන්ට භාර දෙයි. අද පෙරවරුවේ තලපත්පිටිය කනත්ත පාරේදී තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාරිය හා දරුවා සොයාගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි. රහස් පොලිසියට ලැබුණු තොරතුරක් අනුව බිලිඳා සොයා ගැනීමට හැකි වූ බව ඉලංගකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. බිලිඳා සොයා ගැනීමෙන් අනතුරුව කොහුවල පොලිස් ස්ථානයේදී විශේෂ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක්ද පැවැත්වින. පොලිසිය විශේෂ කණ්ඩායම් කීපයක් අනියුක්ත කරලා මේ අපරාධ සම්බන්ධයෙන් මේ දරුවා සොයා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වහාම ආරම්භ කළා. එහි එක් පියවරක් වශයෙන් මේ සැක කටයුතු මේ අපරාධ සිදු කරපු එහෙම නැත්නම් මේ දරුවා රැගෙන ගියයි කියලා සැක කරන කාන්තාවගේ රූපයට සමාන රූපයක් පොලිසියේ ඡායාරූප ශිල්පියෙකු ලව්වා අන්දවලා එය විද්‍යුත් මාධ්‍ය මගින් ඒ ඡායාරූපේ ප්‍රචාරයට ලක් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ හවස වෙනකොට කොවල ස්ථානාධිපතිතුමාට ඉතා වැදගත් තොරතුරක් ලැබුණා මෙම අපරාධය සම්බන්ධයෙන්. ඒ තොරතුර ඔස්සේ වහාම ක්‍රියාත්මක වෙලා අද දින අද උදෑසන වෙනකොට පොලිසියට හැකියාව ලැබුණා මේ සොරාගෙන ගිය දරුවා සහ එය එම අපරාධය සිදු කළ කාන්තාව මිරිහාන පොලිස් වසමේ තලපත්පිටිය කියන ප්‍රදේශයේ නිවසක සංගවා සිටියේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මේ කාන්තාව තලවතුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් දරුවා සොරකම් කිරීමට හේතු වශයෙන් සඳහන් කරන්නේ ඇයට දරුවෙක් නැති නිසා දරුවෙක් හදා වඩා ගැනීම නැත්නම් දරුවෙක් Tamanට සිටින බව අනිත් අයට ප්‍රදේශයට ඥාතීන්ට පෙන්වීමට ඇයට යම්කිසි අවශ්‍යතාවයක් ඇති වුණයි කියලා ප්‍රකාශ කරනවා. කලින් විවාහක කාන්තාවක් කලින් විවාහ වෙලා ඉඳලා පසුව විවාහය අවසන් වෙලා නැවත වරක් ආපහු විවාහ වෙච්ච කාන්තාවක්. පළමු විවාහයේ දරුවෝ දෙන්නෙක් සිටින කාන්තාවක්. රහස් පොලිසිය සිදු කළ පරීක්ෂණයන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේද පරීක්ෂණ පවත්වා තිබේ. බිලිඳා අතුරුදන් වූ දිනේ කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගිය රෝගීන්ගෙන්ද කාර්ය මණ්ඩලවල සමාජිකයන්ගෙන්ද මේ සම්බන්ධව සාක්ෂි සටහන් කරගනු ලැබින. ඒ තොරතුරු ඔස්සේ පරීක්ෂණ සාර්ථකව මෙහෙයවීමට හැකියාව ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බිලිඳාගේ මව සහ පියා. මම ඉස්සරහින් යනකොට ඒක අවුරුදු 12ක විතර දුවෙක් ඉස්සරහට ආවා. ඉස්සරහට එනකොට මේ දුවව හැරුණා. හැරුණාට පස්සේ එයා ගෙදරට යනවා. මම ටක් ගාලා දුවගෙන ගියා. දුවගෙන යනකොට මම ගෑනු කෙනෙක් ඉඳගෙන ඉන්නවා දැක්කා. මම ඒ ගෑනු කෙනා දැක්කටියම කොහම මේ ගෑණි තමයි කියලා. ඔය ගෑණිව මම තප්පර දෙකක් වගේ කාලයක් තුල දැක්කම මට මූට සාමාන්‍ය මතකයක් තිබ්බේ. ඒක දැක්කම ඒක තියෙනවා. ඊට පස්සේ මම ගිහලා මගේ පුතාව බැලුවා. පුතාව බලලා සම්පූර්ණ පුතාව රෝස පාට මේකක් දාලා ගවුමර් රෝස් පාට ඇඳලා තිබ්බේ. ඊට දැන් මගේ දරුවෙක් වගේ අපි දෙන්නගේ දරුවෙක් වගේ ඔබලාගේ දරුවෙක් කවදාවත් කාටවත් හිරිහැරයක් කරදරයක් කළා නෑ. අපි දෙන්න පුළුවන් තරම් හැමෝටම උදව් තමයි කරලා තියෙන්නේ. ඒ හින්දා මම හැමදාම දෙයයන්ට බබා නැති වෙච්ච දවසේ නම් කිව්වේ මගේ බබා මගේ අතට ගෙනත් දෙන්න කියලා විතරයි.